අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා ගැන වර්තමානයේ වෙද්දී මුළු ඉතාලියම කතා වෙනවා වගේම මුළු යුරෝපයම කතා වෙනවා. ඔයාලා දන්නවද 1996 ඇයි අපිට ගොඩක් වැදගත් වෙන්නේ කියලා? විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන්ට වැදගත් වෙන්නේ අපි ක්‍රිකට් ලෝක කුසලානේ ජයග්‍රහණය කෙරුවට පස්සේ මුළු ලෝකෙම මාධ්‍යවල අපි ගැන කතා කරන්න පටන් ගත්තා. ඉතින් සමස්තයක් විදිහට ගත්තම ලෝකේ ගොඩක් රටවල් අපි ගැන දැනගෙන හිටියේ නෑ. හැබැයි ඊට පස්සේ කතා කරන්න ගත්තා අපි ලෝක කුසලානෙන් පස්සේ ජයග්‍රහණයෙන් පස්සේ ගොඩක් රටවල් අපි ගැන නිරන්තරයෙන්ම කතා කරන්න ගත්තා 1996. හැබැයි ඊට පස්සේ අපි රටක් විදියට ආයිත් ජනප්‍රිය වුණේම නැත්තම් ප්‍රසිද්ධියටපත් උනේ කුමක් නිසාද? හැබැයි ඒක අපි කාටවත් සතුටු වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. හේතුව තමයි අපේ හිටපු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අරගලෙන් පස්සේ එතුමා ගියාට පස්සේ රටින් ගියාට පස්සේ තමයි නැවතත් ලෝකය ශ්‍රී ලංකාව ගැන කතා කරන්න පටන් ගත්තේ. ඉතින් ඔන්න ওই විදිහට තමයි ශ්‍රී ලංකාව නැවතත් ජනමාධ්‍යවල රටවල් වල කතා කරන්න ගත්තේ. අරගලෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති ධූරය අතෑරලා ගියාට පස්සේ ලෝකෙම කතා කරන්න ගත්තා නැවතත් ශ්‍රී ලංකාව ගැන. ඉන්න අනතුරුව ඇත්තටම කියන්න ඕනේ දැන් නැවතත් ශ්‍රී ලංකාව ජනප්‍රිය වෙමින් පවතිනවා. ජනමාධ්‍ය ඔස්සේ කතා කරනවා. යුරෝපයේ ධනවාදී රටවල් ජනාධිපතිතුමා ගැන කතා කරන්න පටන් ගන්න තියෙනවා. ශ්‍රී ලංකාව ගැන නැවතත් ඇත්තටම ආඩම්බර වෙනවා. මොකද දැන් මෙයාලා කතා කරන්නේ නව ජනාධිපතිතුමාගේ නව ක්‍රමවේදය. ඉතින් ලෝක රාජ්‍ය නායකයන් එක්ක වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා මේ එතුමා කරන රාජ්‍ය සංචාර ඒ වගේම රාජ්‍ය නායකයොත් එක්ක කරන ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය උදෙසා ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම උදෙසා ඉතින් අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා ගැන වර්තමානයේ වෙද්දී මුළු ඉතාලියම කතා වෙනවා වගේම මුළු යුරෝපයම කතා වෙනවා. ඉතින් ඇත්තටම ආඩම්බරයි සතුටුයි හේතුව තමයි මට නිරන්තරයෙන් මුණ ගැහෙන ඉතාලි ජාතිකයෝ මට කියනවා ඇත්තටම දැන් උඹලගේ ජනාධිපතිතුමා ගැන අපි ආඩම්බර වෙනවා. මොකද ශ්‍රී ලංකාව අන්තිමට බිඳුවටම වැටුණා. හැබැයි වර්තමානයේ වෙද්දී උඹලා ජනාධිපතිතුමා රාජ්‍ය නායකයොත් එක්ක ඇති කරගන්න මේ සම්බන්ධකම් අනාගතයේ උපදින ශ්‍රී ලාංකිකයන්ට වගේම උඹලටත් මේක බලපානවා. මොකද අනිවාර්යයෙන්ම මහා ඈතක් නෙමේ උඹලගේ දිමුණුව ළඟ තියෙනවා. මොකද ඔබේ ජනාධිපතිතුමාට එච්චර උනන්දුවක් සහ ආසාවක් තියෙනවා කියලා ජනමාධ්‍ය ඔස්සේ මේ යුරෝපයේ කතා වෙනවා. එයාලගේ උදව් උපකාර නිරන්තරයෙන්ම දැඩි සම්බන්ධකම් ඇති වෙනවා රාජ්‍ය නායකයොත් එක්ක ශ්‍රී ලංකාවේ අපේ අනාගතය උදෙසා අපේ රට වෙනුවෙන් මේගොල්ලෝ ඇති කරගන්න සම්බන්ධකම් හේතුවෙන් මේ දැවැන්ත රටවල් අපේ සංවර්ධනය උදෙසා ලොකු ආයෝජන ගොඩක් කරයි කියලා විශ්වාසය අපි නෙමෙයි කියන්නේ විදේශ ජාතිකයෝ. ඉතින් ඉතාලි ජාතිකයෝ වගේම විවිධ වූ රටවල් වල ජාතීන් මේ ඉතාලියේ ජීවත් වෙනවා. එයාලා දැන් මට හම්බුනාම කියන්නේ කතා කරද්දි මම අහන්න කලින් ඊයේ මට කෙනෙක් කියන ඉතාලි ජාතිකෙක් මට ආඩම්බරයි උඹලගේ රට ගැන උඹලගේ ජනාධිපතිතුමා ගැන පට්ට ගේමක් දෙනවා මාර සතුටුයි රට දියුණු කරන්න උඹලගේ රට ලොකු තැනකට ගේන්න උඹලගේ ජනාධිපතිතුමාට ලොකු උමනාවක් තියෙනවා කියලා ආටිකල් එකක් දැකලා ප්‍රධාන මාධ්‍යයක. ඉතින් ඇත්තටම සතුටුයි අපේ ජනාධිපතිතුමා ගැන අපි කතා කරන්නත් කලින් විදේශ ජාතිකයෝ මේ විදියට මුණ ගැහෙන විදේශ ජාතිකයෝ අපිට කියද්දි දැනෙන පුදුම හැඟීමක් මම හිතනවා. අපි කුමන ආගමක කුමන ජාතික කුමන පක්ෂ අපි බදාගෙන හිටියත් එවැනි දෙයක් අපිට ඇයෙද්දි කරද්දි අපි ඇත්තටම ආඩම්බර විය යුතුයි ඇත්තටම සතුටු විය යුතුයි. හැබැයි යම් කිසි කෙනෙක් ජනාධිපතිතුමාත් එක්ක අකමැති කෙනෙක් හිටියොත් මම දන්නවා අනිවාර්යයෙන්ම ওই විදේශ ජාතිකයටත් වැරදි ප්‍රචාර සහ වැරදි දේවල් කියන්න පුළුවන්. ඒතකොට වෙන්නේ අපේ රට අපකීර්තියක් අපේ රට අවමානයක් වෙන්නේ. ඒ නිසා කිසිම වෙලාවක කිසිම මොහතක තමන්ගේ යටි අරමුණක් උදෙසා රට පාවලා දෙන්න එපා. කිසිම තැනක ಜಾති ආගම් ભેද ඇති කරන්න එපා. මොකද මේ වෙනකොට විදේශගත ජාතිකයෝ ඉතින් ලෝකේ ධනවත් රටවල් අපේ රට දිහා බලන්නේ සුබවාදී විදියට මේ මොහොතේත් කතා කරනවා ශ්‍රී ලංකාව සීග්‍රයෙන් දැන් දියුණු වෙමින් පවතින රටක් ඇටියට තමයි එයාලා මත දරන්නේ. ඉතින් ඇත්තටම සතුටුයි අපි සතුටු වෙමු. ඒ වගේම විශේෂයෙන්ම දෙයක් කියන්න ඕනේ. ජාති ආගම් ભેද ඇති කරන අපි දන්නවා නායකයෝ වර්තමානයේ වෛරස් කීපයක්ම බිහි වෙලා තියෙනවා. මිනිසුන්ට දැන් අවබෝධයි මිනිස්සු හරි බුද්ධියෙන් ඉන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේ මම නැත්තම් මිනිස්සු පුවත්පත් කියවනවා මිනිස්සු හරි කල්පනාවෙන් ඉන්නේ. ඉතින් මිනිසුන්ව දැන් ඉස්සර වගේ මෝඩයන්ට අන්දන්න බෑ. කොයිලා හරි මිනිසුන්ගෙන් ටොකු ඇනලා ගුටි කනවා. කොයි මොහොතේ හරි මිනිස්සු ලොකු ටොකු අයින්න ගන්නවා. මොකද අපේ ගුරුවරුත් අපිට ටොකු ඇන්නන්නේ අපිට යම් කිසි දෙයක් කියලා දෙන්න. ඒ නිසා ඔය වගේ ගොන් කතා කියන්න ගිහිලා මාධ්‍යෝ ඉස්සරහට ඇවිල්ලා පෙදක් නායකයෝ රට අස්ථාවර කරන්න රට දුර්වල කරන්න විවිධ නායකයෝ බොරු කිව්වොත් ඉස්සරහට අනිවාර්යයෙන්ම කාගෙන් හරි රජ ටොකු කනවා විදියක් තමයි තියෙන්නේ. හැබැයි නීතිය දැන් ශක්තිමත් වීගෙන එනවා. නීතිය ශක්තිමත් වෙන තැනක තමයි රටක් ශක්තිමත් වෙන්නේ. ඇත්තටම අපිට ආඩම්බරයි අපිට සතුටුයි අපේ රටේ නීතිය ගැන. ඉතින් එන්නම ශක්තිමත් වෙනවා. අයිත් වංචාකාරයන්ට හොරුන්ට රටේ ස්ථානයක් නැති බව පේනවා. අනාගතයේ සුබයි කියලා අපි හැමෝටම හැඟෙනවා. ඉතින් කියන්න තියෙන මෙච්චරයි. ගිහින් එන්නම් ඇත්තටම ශ්‍රී ලාංකිකයෙක් විදියට
පට්ට සතුටක් මට දැනෙනවා. හිතට දැනෙනවා මොකද විදේශ යුරෝපයේ ඉන්න මිනිස්සු අපේ රට ගැන දරන ආකල්ප මත මාර සතුටුයි. එයාලා විශ්වාස කරනවා අපේ රට ඉතා ඉක්මනින් දියුණු රටක් බවට පත් වෙයි කියලා. ඉතින් අපිට විශ්වාස නැතුණාට විදේශගත මිනිස්සුන්ට එම නැත්තම් විදේශ ජාතිකයන්ට මේ විශ්වාසය ඇති වෙනවා කියන්නේ ඇත්තටම පුදුම සතුටුයි. අපි දන්නවා තවත් රටේ ඉන්නවා මේක පිළිගන්න බැරි විශ්වාස කරන්න නැති කොට්ටාසයක්. එයාලත් කවදාරි සතුටින් සැප විඳලා දවසක මැරලා හේතුව තමයි අපිට වාසනාවට මේ වගේ ජනාධිපතිතුමෙක් අපිට ලැබුණා කියලා මට පෞද්ගලිකව හිතනවා. ගිහින් එන්නම් මේ මගේ channel එක ඔයාලා subscribe කරන්න පුළුවන් නම් කැමති කෙනෙක් ඉන්නවා නම් කරන්න. අකමැති නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ channel එක බලන්න ගිහින් එන්නම්. ආදරේ හැමෝටම මේ පිත්තියු.